අපි කතා කරමු. එතකොට පළවෙනි MCQ එක තියෙනවා ප්‍රධාන සුද්ධජීවී කාණ්ඩයක් නොවන්නේ උත්තර හතරක් අපිට දීලා තිනවා බැක්ටීරියා, ඇල්ගී, වෛරස්, ප්‍රොටෝසෝවා. එතකොට අපි දන්නවා ප්‍රධාන සුද්ධජීවී කාණ්ඩ ගත්තාම කවුද ප්‍රධාන සුද්ධජීවී කාණ්ඩ වලට ගන්න පුළුවන් වෙන්නේ? බැක්ටීරියා, දිවීර, මේක පිළිවෙලක් නැහැ. ඇල්ගී, ප්‍රොටෝසෝවා. ඒතර ඔය ටික තමයි ප්‍රධාන සුද්ධජීවී කාණ්ඩ අපිට ගන්න පුළුවන් වෙන්නේ. ඒතර ප්‍රධාන සුද්ධජීවී කාණ්ඩට ඔය ටික ගත්තට පස්සේ ප්‍රධාන සුද්ධජීවී කාණ්ඩයක් නොවන්නේ වෛරස්. ඒකට හේතුව තමයි මොකක්ද හේතුව? වෛරස් ජීවි අජීවි අතරමැදි ලක්ෂණ දැරීම. සුද්ධජීවී කාණ්ඩය යටතේ අධ්‍යයනය කරාට වෛරස් ජීවි අජීවි අතරමැදි ලක්ෂණ දරන හින්දා අන්න වෛරස් අපි ගන්නේ ප්‍රධාන සුද්ධජීවී කාණ්ඩයක් යටතේ උත්තරේ 3. දෙක තියෙනවා පහත ප්‍රකාශ වලින් සත්‍ය වන්නේ සෑම සුද්ධජීවීකගේම ක්‍රියාකාරීත්වය මිනිසාට හිතකර වෙන්නේ නැහනේ. මිනිසාට හිතකර වෙනවා. හිතකර වීම නිසා මිනිසා විසින් සුද්ධජීවීන්ව භාවිතා කරන විවිධ ශේෂ්ත්‍ර වල. අපි කෘෂි කර්මාන්තර භාවිතා කරනවා. වෛද්‍ය ශේෂ්ත්‍රයට භාවිතා කරනවා. වෛද්‍ය විද්‍යාවට භාවිතා කරනවා. ඊළඟ අපි ගන්න සාමාන්‍ය තවන විවිධ කර්මාන්තවලට භාවිතා කරනවා. පරිසර සංරක්ෂණ කටයුතු බලපාන. හැබැයි අහිතකර දේවලුත් තියෙනවා. අපි සුද්ධජීවීන් මගින් ලෙඩ රෝග ඇති කරනවා. ආහාර රත් වෙනවා. ඒ කියන්නේ අජීවී පුෂ්ඨපද. මෙතන අජීවී පුෂ්ඨපද තුන්වෙනි කරුණ විතර අපිට සඳහන් කරන්න පුළුවන් මොනවද? ලී මත, ඒ කියන්නේ දැව භාණ්ඩ මත, විත්ති මත, ඇඳුම් මත වගේ දේවල් වල වැඩමින් මොකද්ද? මිනිසාට අහිතකර. ඒ කියන්නේ ආර්ථිකයේ මේ වශයෙන් හානි ඇති කිරීම සිදු කරනවා. මෙන්න මේ අහිතකර ලෙස ක්‍රියාත්මක වෙනවා. සහ මිනිසා විසින් ප්‍රතිදීන අහිතකර ලෙස යොදා ගන්න අවස්ථාවක් අපිට ගන්න පුළුවන්. එතකොට මෙන්න මේ දේවල් ගත්තාම සෑම සුද්ධජීවීකම ක්‍රියාකාරීත්වයේ මිනිසාට අහිතකර වෙයි කියලා කියන්න බෑ. හිතකර ඒවත් තියෙනවා. එතකොට දෙවෙනි එක තියෙනවා සුද්ධජීවීන්ගේ ප්‍රජනන වේගය ඉතා පහළ මට්ටමක පවතී. පහළ මට්ටමකට මේ ඉහළ මට්ටමක තමයි තියෙන්නේ. 3 දණ්ඩාකාර හැඩයක් බැක්ටීරියා පමණක් දක්නට ගන්න බෑනේ. බැක්ටීරියා හැඩගත්තාම කොකුසාකාර කියලා වර්ගයක් මොකද කියලා දීලා ඇති. ඒ කියන්නේ ගෝලාකාර බැක්ටීරියා. ඔන්න ඔය කට්ටිය. ඊළඟ දෙවෙනි එක ගන්න පුළුවන් අපිට දණ්ඩාකාර බැක්ටීරියා. ඒ කියන්නේ බැසිලස්. මේ බැසිලස් කියනවා මතක් කරේ කවුද? සුද්ධජීවීන් අහිතකර ලෙස යොදා ගන්න අවස්ථාව ප්‍රකටව කියන්නේ මිනිසා විසින් කවුද? මම තාම කාසන කියන දේ නැහැ. ඒක ඊළඟට හදලා දෙන්න ටික. මොකද්ද? බැසිලස් ඇන්තසිස් කියන බැක්ටීරියා මගින් ඇන්ට්‍රැක්ස් රෝගය බෝ කරනවා. ඒතර ඇන්ට්‍රැක්ස් රෝගය බෝ කරන නිසා මොකද? ජෛව අවිනිෂ්පාදන යොදා ගන්නවා මිනිසා විසින්. අපිට ඒක ගන්න පුළුවන්. හරි. තුන්වෙනි එක. ඒක දැම්ම අපි සෙකන්ඩ් ස්පීඩ් ටෙස්ට් එකේදී අපි ඒක කතා කරනවා. මොකද ඊළඟදී තමයි අපි මේ ක්ලාස් එකේදී කියලා දෙන්නේ. තුන්වෙනි එක ගන්න පුළුවන්. මොකද්ද? ස්පිරිලුම්. එවත් සර්පිලාකාර බැක්ටීරියා. සර්පිලාකාර බැක්ටීරියා අපිට ඇඳුම් ඕන් ඔය විදිහට ගන්න පුළුවන්. හරිද? ඔන්න ඔය විදිහට අපිට ගන්න පුළුවන්. හරිද? එතන කසිකාව මේගොල්ලන්ට කසිකාවක් ඇඳුම්. ඔන්න හරි. විබ්‍රියෝස කොමා ආකාර බැක්ටීරියානේ. කොමා ආකාර නැත්නම් ඔය ඉතුරු කරලා යන කොමා ආකාර නැත්නම් කොමා ආකාර කොහොමද හැඩය ගන්නෙ? අන්න එහෙම ගන්න පුළුවන්. හරි. එතකොට මේකට මම හතර කියලා දැම්මේ මේ සර්පිලාකාර වලම අසම්පූර්ණ තනි සර්පිලියක් සහිත බැක්ටීරියා තමයි විබ්‍රියෝස කියලා කියන්නේ. මෙයාගේම අණු කාණ්ඩයක් නිසා මම මේක හතර කියලා දැම්මේ නැහැ. ඒතකොට බැක්ටීරියා කාණ්ඩ ගණනාවක් වෙනින්දා දණ්ඩාකාර හැඩදී හැඩත් කියලා දෙන්නේ හැඩදී වෙන්න ඕනේ. ඒක බැක්ටීරියා පමණක් දක්වන්නද වැරදි. ඇමීබා සුදු ව්‍යාජ පාදක. හරිනේ. ඇමීබා ගාව ඇමීබා
ඔන්න ඇමීබ ගන්නවා මේ. ඉතින් මේ ව්‍යාජ පාද පොල් පාද යට තියෙනවා. ඒ කියන්නේ මේ ව්‍යාජ පාද අපිට ගන්න පුළුවන්. හරි. එතකොට ඉතින් සත්‍ය වන්නේ ඇමීබාස්තු ව්‍යාජ පාද පොතේ කියන එක. ඇල්ගී කාණ්ඩෙට නිදසුනක් නොවන්නේ ක්ලැමිඩෝමොනාස් දිය තියෙනවා, ප්ලාස්මෝඩියම් දිය තියෙනවා, ඩයටම්ස් දිය තියෙනවා, ස්පයිරෝජයිටස් දිය තියෙනවා. ඒතර ඇල්ගී කාණ්ඩෙට නිදසුනක් නොවන්නේ ප්ලාස්මෝඩියම් මෙයා ප්‍රොටෝසෝවා කාණ්ඩය. කලින් කිව්ව ප්‍රශ්නයක් හතර දිය තියෙනවා. ඇන්ට්‍රැක්ස් රෝගකාරකය කවුද? බැසිලස් ඇන්ට්‍රසිස්, විබ්‍රියෝ කොලෙරා, සැකරොමයිසිස් දිය තියෙනවා, පැරමීසියම් දිය තියෙනවා. බැසිලස් ඇන්ට්‍රසිස් පළවෙනි එක. පස්වෙනි එක දිය තියෙනවා ඩේස් ප්‍රශ්නක් දාලා කරන්න පුළුවන් අපිට. පහත දක්වා සුද්ධ ජීවීන් නැත්වන කාණ්ඩ පිළිවෙලින් වන්නේ A mucor, B acidobacter aceti, C euphrina. එතකොට mucor කියන්නේ කවුද? mucor කියන්නේ අපි දන්නවා දිලීරය. ආන්තෝස් කියලා කියන්නේ අපි සාමාන්‍යයෙන් B කියනවා acidobacter aceti කියන්නේ බැක්ටීරියා. C කියනවා C දාලා තියෙනවා මොකද්ද? එයුප්‍රිනා කියලා කියන අපි දන්නවා ප්‍රොටෝසෝවා. එයුප්‍රිනා කියන්නේ ප්‍රොටෝසෝවා. එතකොට දිලීර බැක්ටීරියා ප්‍රොටෝසෝවා උත්තරයක් තියෙනවා 1 ගන්න පුළුවන්. අසත්‍ය ප්‍රකාශය වන්නේ 6 වෛරස් ඉලෙක්ට්‍රෝන වික්ෂේපයේ හරියටම හරි ඇල්ගී කාණ්ඩ يعني හරියටම කියන්නේ අනිත්‍යවත් හරියම තමයි ඇල්ගී කාණ්ඩයට ප්‍රභාසංශය කියව ඇත. ඒකත් හරි ඒ ක්ලෝරොෆිල් ලෙවත් අර්ථප්‍රද වර්ණකයේ තියෙනවා. එයුප්‍රිනා සංචරණය සඳහා ව්‍යාජ පාද දාගන්නේ වැරදිනේ. එයුප්‍රිනා ගත්තාම යා මොකද දාගන්නේ? එයුප්‍රිනා ගත්තාම बाणයක් මොනවද දාගන්නේ කියලා යාදන්නේ කසිකාව. යාදන්නේ කසිකාව. ව්‍යාජ පාද දාගන්නේ ව්‍යාජ පාද දාගන්නේ ඇමීබා. එතකොට අසත්‍ය ප්‍රකාශයේ යොමුනා සංචලනයෙන් දා ව්‍යාජ පාද දාගන්නේ ගන්න බෑ. වැරදි. හතර දින දිලීර තෙතමනය සහිත උපස්තර මත වර්ධනය වේ අන්න ගන්න පුළුවන්. මතක ගන්න පුළුවන්. උත්තරේ 3 අසත්‍ය කියන්නේ ඒක යොමුනා සංචලනයෙන් දා ව්‍යාජ පාද දාගන්නේ ඒක තමයි උත්තරේ. ඒක තමයි අසත්‍ය. රන්වන් සහල් නිපද වීමේදී යොදාගෙන ඇත්තේ කුමන බැක්ටීරියාවගේ ජාතක බැසිලස් තුරුන්ජියන්සිස් දෙක දිනව රයිසෝබියම් තුන දිනව එර්විනියා උඩෝවලා හතර දිනව ඇසිඩෝබැක්ටර්. તો රන්වන් සහල් නිපදීම යොදාගෙන කවුද? එර්විනියා උඩෝවලා කියන කෙනාගේ ජාන උත්තරේ 3. MCQ ටික ඉවරයි බලමු ලියන ටික. පළවෙනි දිනව සුද්ධ ජීවීන් කියන කවුරුන්ද? ඒක සුද්ධ ජීවීන් කියන්නේ එක සෛලයකින් හරි. එතන මොකද්ද? තනි සෛලයකින් හරි. සෛල කිහිපයකින් හරි හැදිලා තියෙන PB ඇසට පැහැදිලිව නොපෙනෙන ජීවීන්ට අපි කියනවා සුද්ධ ජීවීන් කියලා. එතකොට තනි සෛලයකින් ඉන්නෝ සෛල කිහිපයකින් ගොඩනැගී ඇති PB ඇසට පැහැදිලිව නොපෙනෙන ජීවීන් සුද්ධ ජීවීන් ලෙස හඳුන්වනු ලබයි කියලා කිව්වම හරි. PB ඇසට පැහැදිලිව නොපෙනෙන ඉතා කුඩා ජීවීන් ඒ දෙකම ප්‍රශ්නයක් නෑ. පොඩි කාලේ ඉතා කුඩා ජීවීන් කියලා ගත්තා. හැබැයි අපි දැන් ආයේ ඒක අමුතුවෙන් ලියන්න ඕනේ නෑ. මොකද අපි එක සෛලයකින් ඉන්නෝ සෛල කිහිපයකින් අර දීර්ඝ නිර්වචනයට යන්නේ. તો ඉතා කුඩා ජීවීන් කියලා දාලා තිබ්බට ප්‍රශ්නයක් නෑ. ප්‍රධාන සුද්ධජීවී කාණ්ඩ හැබැයි අරක දෙන්න ඕනි. තනි සෛලයක ඉන්නවා සෛල කිහිපයක ගොඩනැගී ඇති PB ඇසට පැහැදිලිව නොපෙනෙන ජීවී. නැත්නම් ඉතා කුඩා ජීවී සුද්ධජීවීන් වේ. ප්‍රධාන සුද්ධජීවී කාණ්ඩ 4. කලින් ලිව්වනේ බැක්ටීරියා ඊළඟට දිලීර ඇල්ගී ප්‍රොටෝසෝවා. ඔය 4 ගන්න පුළුවන්. මම කලින් ලිව්ව විදිහට ලිව්වට කියන්නේ නැහැ. ඒකට කාලයක් ලැබෙන්න ඕනේ. එතකොට අපිට සුද්ධජීවීන් යොදා කරන ශේෂ්ඨ 4ක් තියෙනවා. ශේෂ්ඨ 4 මොනවද? ශේෂ්ඨ 4 කුෂිකර්මාන්ත යොදා ගන්නවා. වෛද්‍ය විද්‍යාවට යොදා ගන්නවා දෙවෙනි එක, තුන විවිධ කර්මාන්ත යොදා ගන්නවා, හතරවෙනි යොදා ගන්නවා පරිසර සංරක්ෂණ කටයුතු. ඊළඟට තියෙනවා කුෂිකර්මාන්තයදා සුභජීවීන් යොදා ගන්න අවස්ථා දෙකක් ලියන්න කියලා. මොනවද ලියන්න පුළුවන් ඒවා? නයිට්‍රජන් තිර කරන්න යොදා ගන්නවා, කොම්පෝස්ට් හදන්න යොදා ගන්නවා, තවුණු යොදා ගන්න. ජෛව පලිබෝධනාශක ලෙස සුභජීවීන් යොදා ගන්න අවස්ථා තියෙනවා. සහ ජාන තාක්ෂණයට යොදා ගන්නවා සුභජීවීන්. ඊට වායුගෝලයේ නයිට්‍රජන් වායු කොප්පන් ප්‍රතිශතයක 178යි. කොම්පෝස්ට් සෑදීමේ නෝ කොම්පෝස්ට් කියන්නේ කාබනික පොර වර්ගයක්. දැන් කොම්පෝස්ට් එකේ කාබනික පොරයක් පසර දැම්මහම තියෙන ප්‍රධානම අපිට ගන්න පුළුවන් ප්‍රධානම මේකේ තියෙන වාසිය තමයි
පසට කාබනික ද්‍රව්‍ය එකතු වීමෙන් පසේ තියෙන ජල ප්‍රමාණය වැඩි වෙනවා. ඒ වගේම පාංශු ජීවීන් ගහණය වැඩි වෙනවා. පාංශු ජීවීන් ගහණය මම අමතක දෙයක් කියන්න ඕනට පාංශු ජීවීන් ගහණය වැඩි වෙනකොට පසේ කොම්පෝස්ට් කියලා කියන්නේ කාබනික ද්‍රව්‍ය. කාබනික ද්‍රව්‍ය සුද්ධ ජීවීන් වලින් වියෝජනයේ ශීඝ්‍ර කරලා තමයි කොම්පෝස්ට් හදන්නේ. ඒතර මේ කොම්පෝස්ට් එක පසට දැම්මට පස්සේ ඕනිම කාබනික හොරක් මේ කොම්පෝස්ට් එකෙන් මේ කාබනික ද්‍රව්‍ය පසට එකතු වෙනවා. ඒතර සුද්ධ ජීවී සහ සියලුම පසේ මහා ජීවීන් සුද්ධ ජීවීන් මේ පාංශු ජීවීන් ගහණය වැඩි වෙනවා. ඒතර පාංශු ජීවීන් ගහණය පසේ වැඩි වෙන්න ඒගොල්ලෝ පස තුල එහා මෙහා සංචරණය කරනවා. එහා මෙහා ගමන් කරනවා. එතකොට පසේ මොනවද වෙනවද? පසේ කුල් හැදීමක් සිදු වෙනවා. සුද්ධ කුල් සහ මහා කුල් හැදෙනවා. ඒතර මේ කුල් මගින් පසේ වාතනය දියුණු වෙනවා. ඒ කියන්නේ පස තුල නිෂ්පාදනය වෙන අපේ නිර්වායු ක්‍රියාවලියක් නේද පස තුල අහිතකර වායු හැදෙනවා නම් මේ වායුන් වායු ගෝලය තුලටත් වායු ගෝලයේ වායු පස තුලටත් ගමන් කිරීම සිදු කරනවා මේ වගේ. එතකොට ඒ වගේම පසේ ජල වාහනය දියුණු වෙනවා. අපි දන්නවා සාමාන්‍යයෙන් මොකද අපි ගත්තාම කොම්පෝස්ට් දාගෙන කාබන් ද්‍රව්‍ය එකතු කරන්නේ නැතුව තියෙන පසක සාමාන්‍යයෙන් අර පස හැම වෙලේම අර සුද්ධ ජීවි මේ අපි ගත්තාම මේ මොකද්ද සහ මේ පසේ ඉන්න මහා ජීවි පසේ ඉන්න සුද්ධ ජීවීන් මහා ජීවි පසේ පාංශු ජීවි ගහණය අඩු වීම නිසා මේ පසේ වාතනය දියුණු වීමෙන් පස සවිවර බවක් ගන්නෑ. පස සවිවර බවක් කියන්නේ හොඳ බුරුල් පස. කුෂිකර්මාන්තයට හොඳ වෙන්නේ අන්න ඒ වගේ පස. පස නිකන් කම්පැක්ට් වෙලා තියෙන්නේ නැත්තම්. එතකොට පසේ ජල වාහනය දියුණුනේ. ඒතර පසේ ජලය උඩින් හිටිනවා. එතකොටත් මේ කුෂිකර්මාන්තයට අහිත කරනවා. ඒතර මේ පසේ ජල වාහනය දියුණුවද කියන්නේ වේගයෙන් පස තුලින් ජලය කාන්දු වීමකට ලක් වෙනවා. ඒ කියන්නේ වැඩි පස් වලින් වෙන දේ නෙමෙයි. සාමාන්‍යයෙන් වැඩි පස් දා ගන්න අවස්ථාවක් තියෙන කුෂිකර්මාන්තයේදී. එතකොට අපි ඉස්සරහට අමතර කරුණු මම ඉතින් දැන් මම පටලවන්නේ නැහැ උගලට මේක දැන් තේරෙන්නේ නැති නිසා ඊළඟට හතවසන් නම් මම ඔයගෙට කියදිය තියෙන්නේ උගලන්ට. එතකොට ලෝම වස් තමයි සාමාන්‍යයෙන් හොඳම වස් කුෂිකර්මාන්තරවල සාමූහිකව ගත්තාම එතකොට අපි ගත්තාම මේ අර ජල වාහනය දිනුනෝ කියලා කියන්නේ අර පසේ ජලයේ එකතු වීමක් වෙන්නේ නැහැ. ඔන්න ඔය ටික තමයි මේ කාබන් බෝඩ් වල තියෙන ප්‍රයෝජන. එතකොට කොම්පෝස්ට් හැදීමේදී ඒ වගේම කාබන් ද්‍රව වියෝජනයේ බොහෝ විට සිදු කරන ලබන්නේ බැක්ටීරියා සහ දිලීර කියන කාණ්ඩය මගින්. ඔබ දන්නා රනිල ශාක තුනක් තියෙනවා. මොනවද? උදාහරණ නිදි කුඹ ගන්න පුළුවන්, කතර මුංග, පරිප්පු, මෑ, බෝංචි, දඹල ගන්න පුළුවන් අපිට. ඒතර ඔය ශාක වර්ග ටික තමයි අපිට ලියන්න පුළුවන්. රටකඩු ගන්න පුළුවන්. ඕන්නේ ශාක වර්ග ටිකකින් කීපයක් ලැබුවාම අනිත් තුනක්. ඒතර නයිට්‍රජන් තිර කිරීම නිසා සම්බන්ධ කොහොමද? නයිට්‍රජන් තිර කිරීම කියන්නේ වායු ගෝලීය නයිට්‍රජන් ඍජුව ලබා ගැනීම. ඔක තමයි සාමාන්‍යයෙන් නයිට්‍රජන් තිර කිරීම කියලා කියන්නේ. ඒතර ඔක කරනවා සාමාන්‍ය නිරුවතේදී අපි ඔක රයිසෝබියුම් දෙක වටලා දෙනවා ප්‍රධානම කෙනා එයායින්දා සහ අනිත් ඇසිඩෝබැක්ටීරියා එක පොඩි අනුකරණයක් විදිහට තියෙන්නේ කියලා. ඒතර මූලිකම දේ තමයි නයිට්‍රජන් තිර කිරීම කියන්නේ වායු ගෝලීය නයිට්‍රජන් ඍජුව ලබා ගැනීම. ඔක රයිසෝබියම් එක පොඩක් බද්ධ කරලා කිව්වම අපි දන්නවා රනිල කුලයේ ශාකවල මේ මුලේ තියෙන මූල ගැටි. මුලේ තියෙන පොඩි ගැටි වල තියෙනවා මූල ගැටි කියලා ඔන්නෝම. එන මූල ගැටි. මේ මූල ගැටි වල ඉන්න බැක්ටීරියා වර්ගයක් රයිසෝබියම්. එතන මේ බැක්ටීරියාවෙන් මොකද්ද කරන්නේ? මේගොල්ලෝ වායු ගෝලීය නයිට්‍රජන් ඍජුව ලබා ගන්න. එතන ශාකයට වායු ගෝලීය නයිට්‍රජන් පෝෂකයේ ලබා ගැනීම පහසු කරනවා. සහ තව එක්කෙනෙක් ජීවත් වෙනවා පසේ සෝවා දීනවා. එයාට කියනවා ඇසිඩෝබැක්ටර් කියලා. මෙයා මේ නයිට්‍රජන් තිර කිරීමේ ක්‍රියාවලියමයි කරන්නේ. හරි. එතකොට රයිසෝබියම් මූල මේ අපි සාමාන්‍ය රයිසෝබියම් එක මේක වද්ද කරලා කිව්වොත් අපි කියන්න පුළුවන් මත කෙටියෙන්ම කියනවා නම් වෙන පාරකින් ලියන්න ඉඳද්දී ඔය රයිසෝබියම් එක වද්ද කරගෙන වැඩේ කරනකොට දිනකොට අරක වෙනම පාරකින් ලියන්න ගියත් මම කිව්වන ඔයගලන්ට. එතකොට අපි ලියන්නේ වායු ගෝලීය නයිට්‍රජන් ඍජුව ලබා ගැනීමයි. අපි මේකත් එක වද්ද කරලා ලියුවොත් මූලකට ජීවත් වෙනවා රයිසෝබියම් කියන බැක්ටීරියාව මෙයා මගින් වායු ගෝලීය නයිට්‍රජන්
මේ ඍජුව ලබා ගන්න මේක නයිට්‍රජන් දිරකිරීම වලට සඳහන්. අර කෑල්ල වෙනම පාට කෑල්ලකින් නැත්තම් හයර් කරගන්න දුන්නා කිව්වා. ඒතකොට තව මේකට උදව් වෙන කෙනෙක් තමයි පස්සේ දැන් මෙයා එකතුලා ඉන්නේ. හරිද? මේ මෙයා කවුද? මෙයා ශාකයක් එක්ක ඉන්නේ. ශාකෙ ඉන්න තැන ඉඳලා ඉසෝපියම්. ඇසිලෝබැක්ටර් පස්සේ ස්වාධීනව ජීවත් වෙන අතර එයත් නයිට්‍රජන් දිරකිරීමට දායක වෙනවා. ස්පීඩ් ටෙස්ට් නම්බර් 1 ඉවරයි. ඔයගොල්ලන්ගේ හරි ලකුණු ටික හරි ප්‍රමාණය MCQ කීයක් කළද කියලා යටින් කමෙන්ට් සෙක්ෂන් එකේ දාන්න.